හායි යාළුවනේ. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? මයි කාම් ලයිව් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ තියෙන්නේ තවත් ලස්සන දවසක ගෙවුණු විදිය ගැන පුංචි වීඩියෝ ටිකක්. උදේ පාන්දරම මෙන්න මේ විදියට තමයි මගේ ලස්සන අහස තියෙන්නේ. ඉතින් ඒත් එක්කම උදේ පාන්දරම මම ආවා මල් ටිකක් නෙලා ගන්න. ගෙවත්තට තමයි ආවේ. ඉතින් බලන්නකෝ මගේ ගෙවත්තේ එක එක විදියෙන් මල් තියෙනවා. එක එක වර්ගේ මල් මගේම මහන්සියෙන් තමයි මම වගා කරලා තියෙන්නේ. ඉතින් මල් විතරක් නෙමෙයි එක එක පළතුරු, එළවලු, ඖෂධ මේ ඔක්කොම මම වගා කරලා ගොඩක් සතුටු වෙනවා. ඉතින් බලන්නකෝ අද උදේ කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ තියෙන්නේ පිච්ච පඳුරක්. පිච්ච කියන්නේ ඕනම ගෙදරක තියෙන ඖෂධීය වටිනාකමකින් යුක්ත ශාකයක්නේ. ඉතින් මේ පිච්ච මල් පුදුමාකාර සුවඳයි. ඉතින් ඔය තියෙන්නේ අශෝක මල්. ඉතින් අශෝක මල් නම් දැන් නම් මම ගොඩක් ගෙවල් වල දැකලා නැහැ. ඉතින් අශෝක එක එක පාටින් තියෙනවා. පේනවනේ පුදුමාකාර ලස්සනක් තියෙන මේ ස්වභාව ධර්මය අපේ හිත නිවනවා. ඉතින් ඒත් එක්කම තමයි පුංචි පැලයක් හරි වගා කරලා පුංචි බිම්මංගලක හරි ඕනම දෙයක් වගා කරලා අපිට පුදුමාකාර සතුටක් විඳින්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තමයි මගේ ගෙදර මගේ ගෙවත්ත ඉතින් ලොකු ගෙවත්තක් නෙමෙයි පුංචි ඉඩමක් වුණත් මට පුළුවන් විදියට පුළුවන් ආකාරයෙන් හැමදේම මම වගා කරගෙන තියෙනවා. ඉතින් මේ තියෙන දාස්මල් මේ දවස්වල දාස්මල් නම් ගොඩක් වගා තියෙනවා. ඒත් එක්කම තමයි ඔය ඔයාලට ඉස්සරහින් පේන්නේ අපේ මේ කියන්නේ ගෙදර පිටිපස්සේ ප්‍රදේශය. ඉතින් අපේ ආත්තම්මලහ වගේම අපේ ගෙදරත් ගොඩක් මල් තියෙනවා. ඉතින් ඉස්සරහට මල් වගා කරන වීඩියෝ ඒ වගේ දේවලුත් ඔයාලත් එක්ක බෙදාගන්න මම බලන්නම්. ඉතින් ඔය තියෙන්නේ උදේ පාන්දරම ලස්සනට නෙලාගත්තු මල් ටික. උඩ වැඩිය මල්, පීරිසි මල් වගේ දේවලුත් මේ මල් වට්ටියට මල් පොකටට එකතු වෙලා තියෙනවා. ඉතින් මල් ටිකකුත් නෙලාගෙන මේ හදන්නේ උදේ තේ වෙලාවට මොනවා හරි හදාගන්න. ඉතින් මට හිතුණාද රොටි හදන්න. රොටි කියනකොට මම ගොඩක්ම කැමති පොල් රොටි වලට. ඉතින් පොල් රොටි හදන්න මේ හදන්නේ පොල් ටිකක් ගාගන්න. ඉතින් පොල් ටිකකුත් ගාගෙන ඩෝ එකක් හදාගෙන අපේ තේ වේලත් රස විඳලා ඊළඟට අපි අපේ දවල් කෑම හදාගන්නත් ඕනේ. ඉතින් මේ විදියට පොල් ටිකකුත් ගාලා අපි අඟ ඩෝ එක හදාගන්න. ඩෝ එකට මෙන්න මේ දේවල් ටික තමයි අරගෙන තියෙන්නේ. මම ගත්තා පාම් පිටි. ඉතින් අද මම රොටි දෙකක් වගේ තමයි හදාගන්නේ. ඉතින් අද ගෙදර ඉන්න දෙන්නයි. ඉතින් අපි දෙන්නට ගැලපෙන්න පාම් පිටි ගත්තා. ඒත් එක්කම පොල් සල්පයක් ගාගත්තා. ලුණු දියරත් ගන්න පුළුවන්. ඒ වගේම තමයි වතුර ටිකක් ගන්න, කරපිංච ටිකක් හීනියට කපාගත්තු අමුවිරිස් ටිකක් දාලා පොල් ටිකක් දාලා මේක වතුරත් එක්ක මිශ්‍ර කරලා ඩෝ එකක් විදියට හදාගන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් මේකට අවශ්‍ය පදමට ලුණු තියර දාගන්න පුළුවන්. ඉතින් අපි ඩෝ එක හදාගමුකෝ. මේ ගෙවෙන්නේ අපේ ජීවිතේ ලස්සනම දවස්. ඉතින් මේ ලස්සන දවස් මේ ගෙවෙන දවස් ලස්සන කරගන්න අපි යුස්සුලු වෙන්න ඕනේ. හරි ඉතින් ඔය විදියට තමයි මම රොටි හදාගත්තේ. රොටිත් කාලා ඊළඟට ආවා අපේ ගෙවත්තෙන්ම කඩාගත්තු පළදාවක් භුක්ති විඳින්න. මේ මොනවද කියලා දන්නවනේ. ඉතින් මේ තියෙන්නේ දෙලුම්. දෙලුම් කියන්නේ ඖෂධීය වටිනාකමකින් යුක්ත රසම රස පළතුරක්. ඔයාලට පේනවා ඇතිනේ. කොච්චර නැවුම්ද, කොච්චර පාට තියද. මේවෙන් මම කොච්චර රසයක් වින්දද කියනවා නම් මේවා කඩෙන් ගන්න රසයට වඩා ඇත්තටම මේ පුදුමාකාර රසයක් තියෙන. ඒත් එක්කම තමයි කොච්චර නැවුම්ද, සෞඛ්‍ය ආරක්ෂිතද, බෙහෙත් හේත් මොනවත් නැති රසම රස පළතුරක් මේ දෙලුම් කියන්නේ. ඉතින් නාගරික ප්‍රදේශවල ඉන්න අයට නම් මේ විදියට නැවුම්බ මේ පළතුරු ලබා ගන්න ගොඩක් අපහසුයි. ඉතින් ඒත් මේ ගැමි ප්‍රදේශයක ඉඳලා වුණත් මම මේ දේවල් ගොඩක් සතුටින් තමයි වගා කළා මගෙම ගහින් කඩාගෙන මම භුක්ති විඳින්නේ. ඉතින් අපිම වගා කළා අපිම භුක්ති විඳිනවා කියන්නේ අපි ඒ ඵල ලබා ගන්නවා කියන්නේ ඇත්තටම ඊට වඩා සතුටක් මේ ලෝකේ නැහැ කියලායි මම නම් හිතන්නේ. ඉතින්
මේ දෙලුම් අද ගෙඩි 3ක් විතරක් තිබ්බා. ඉතින් මේ ඔය තියෙන්නේ කපාගත්ත දෙලුන් ටික. ඉතින් දෙලුනොත් කාලා ඊළඟට අපි සෝදලා වේලගත්තු රෙදි ටික තමයි මේ නවාගන්න යන්නේ. ඉතින් මේ විදියට මම එදිනෙදා අඳින ඇඳුම් ටික සාමාන්‍යයෙන් මේ විදියට කූඩේක තමයි අසුරගෙන තියෙන්නේ. ඉතින් මේ ටික අයන් කරගන්නත් මම අනිවාර්යයෙන්ම බලනවා. ඉතින් ඒත් එක්කම තමයි මේ විදියට අපිට ලස්සනට කූඩේක දාලා අසුර ගත්තම අපිටම මේ ගොඩක් දේවල් ලේසි. ඉතින් ඒත් එක්කම තමයි දැන් උයන වෙලාවත් ඇවිල්ලා. යන්කෝ එහෙනම් අපි දෙහි ගෙඩියක් හදාගන්න. ඉතින් ගෙදර දෙහි තිබ්බේ නැති නිසා මම ගහ ළඟට ගියා දෙහි ගෙඩියක් හදාගන්න. ඉතින් අපේ දෙහි ගහ එච්චර පොඩි නැති නිසා මම ගහෙන් තමයි කඩාගන්නේ. ඉතින් ඔය තියෙන්නේ අපි ගහෙන් කඩාගත්තු ජපන් දෙහි. ජපන් දෙහිත් කඩාගෙන යන්කෝ එහෙනම් දවල්ට උයන්න. ඉතින් මං හිතුවා අද ගෙදර දෙන්න ඉන්නේ එළවලු බතක් හදාගන්න. අපි ටිකක් වෙජිටේරියන් වගේ නිසා පිලි මොනවත් දාන්න නැතුව තමයි මේ කෑම එක හදාගන්නේ. ඉතින් ඉස්සෙල්ලම අපි ලීක්ස් එක කපා ගමුකෝ. ලීක්ස් කැරට් වගේ දේවල් නම් අපි ගේන්නේ කඩෙන්. නමුත් ඔය එදිනදා පලා වර්ග ඊට පස්සේ වම්බටු මාළු මිස් වගේ දේවල් අපි වගා කරගෙන කනවා. ඉතින් මං හිතන්නේ අපි කඩෙන් ගේන දේවල් වලට වඩා වසවිසෙන් තොර නැවුම් ආහාර එළවලු පළතුරු අපේ ගෙවත්තෙන් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ හදන්නේ ලීක්ස් ටිකත් කපාගෙන ඊළඟට කැරට් ටිකත් ග්‍රේට් කරගන්න. ආයෙත් එක්කම අපි පුංචියට ලුණු ගෙඩියකුත් කපා ගමු ටෙම්පරාදුවට දාන්න. ඉතින් මේ උදේ 9ට විතර ඇති. ඉතින් මේ වෙලාවට තමයි මම ගොඩක් උදේ කෑම රෙඩි කරගන්නේ. ඉතින් ඊළඟට ඔන්න තියෙන අපේ ලීක්ස් ටික ලුණු ටිකත් කපා ගමුකෝ චූටියට. ලුණු ටිකත් චූටියට කපාගෙන මම කැරට් ටිකත් ග්‍රේට් කරගත්තා. ඒක නම් වීඩියෝ වෙලා තිබ්බේ නැහැ. ඔය විදියට දාගෙන අපි කැරට් ටිකත් ග්‍රේට් කරගමුකෝ. ඉතින් අද එළවලු බතට ගැලපෙන්න අද මම හදාගන්නේ බොංචි වෑංජනයක්. ඉතින් මේ තියෙන්නේ අපේ පළදාවේ බොංචි ටිකක්. හැබැයි මේ පාර පළදාව එච්චරම සරු නැහැ. ඒත් ඉතින් ඔන්න ඔය තියෙන අපේ පළවෙනි නෙලා ගැනීම. ඉතින් ලස්සනට තියෙනවා පාටට. අපි ඒ ටිකත් කපා ගමුකෝ චූටියට. බොංචි කියන්නේ ටිකක් ගුණ කෑමක්. හැබැයි මේවා වෙළඳ පොලේ තියෙනවා නම් එච්චරම හොඳ නැහැ. ඉතින් පුළුවන් තරම් අපි ගෙදර වගා කරගෙන කන එක ගොඩක් හොඳයි. ඉතින් මම රම්පි කරපිංචි පාවා අමු මිරිස් ටික පාවා ගන්න ගෙවත්තෙන්. ඉතින් අද කෑම එක නම් ගොඩක් සමබල පෝෂ්‍යදායී ආහාර වේලක්. ඉතින් මේ විදියට බොංචි ටිකත් කපාගෙන ඊළඟට අපි හටියට දාගමුකෝ. ඉතින් අද මම වැටි ඇතිරියේ තමයි උයාගන්න හදන්නේ. ඉතින් මේ බොංචි ටික ඔය හැඩයට කපාගෙන ඊළඟට මම අමු මිරිස් ටිකක් තමයි දාගන්නේ. ඉතින් අමු මිරිස් නම් අපේ ගහේ ඉදිරියම තිබ්බා. ඉතින් ඒත් එක්කම ලුණු ටිකක් ඊට පස්සේ කරපිංච ටිකක් ඒත් එක්කම රම්පි ටිකකුත් දාගමුකෝ. ඊළඟට මම මේකට කිරි ටිකක් මිරික ගත්තා. ඉතින් මේකට මම හින්දවල තමයි අද උයන්නේ. කිරි හින්දවල. ඉතින් මිටි කිරි ටිකකුත් හදාගත්තා. ඉතින් මේකට අවශ්‍ය පදමට ලුණු ටිකකුත් දාගමු. ඉතින් ඊළඟට පහේ වර්ග ටිකට මම දාගන්නවා මිරිස් කුඩු ටිකක් ඒත් එක්කම තුණු පහ කුඩු ටිකකුත්. තුණු පහත් එක්කම මම කහත් දාගන්නවා. ඉතින් ඊළඟට අපිට දාගන්න තියෙන්නේ උක්කු මිටිකිරි ටික. ඉතින් මේ විදියට තමයි අපේ පවුලේ ගොඩක් අය කන්නේ. ඉතින් ඒකට මේ රෙසිපි එකට ගොඩක් අය කැමතියි. ඉතින් මේ විදියට උක්කු පොල් කිරි ටික හදලා ලාකොල පාටටම තමයි මම ලිපෙන් බාගන්නේ. ඉතින් ඊළඟට යන්කෝ අපි තක්කාලි සම්බලේ හදාගන්න.
තක්කාලි සම්බලයට අනිවාර්යයෙන්ම ඉතින් තක්කාලි එපයි. ඉතින් මේ හදන්නේ තක්කාලි ටික චූටියට කපා ගන්න. ඉතින් ලොකුවට කපනවට වඩා මේ විදියට චූටියට තක්කාලි කපා ගන්න මම ගොඩක් ආසයි. මොකද එතකොට තමයි තක්කාලි වල රසය රසට හැපෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ තක්කාලි කියන්නේ අපේ ගෙදර අනිවාර්ය කෑමක්. සතියකට අනිවාර්යෙන් එළවලු කියනකොට තක්කාලි ගේනවා. ඉතින් මේ පාර අපේ තක්කාලි පළදාව නම් එච්චර සරුත් නැහැ. ඉතින් ඒකයි අපි කඩෙන් ගේන්නේ. ඒත් එක්කම තමයි මම ලුණු ටිකකුත් කපා ගත්තා. ඉතින් මේ හදන්නේ තක්කාලි සම්බලය හදන්නනේ. අද මම එකතු කරගන්නේ තක්කාලි වගේම ලුණු. ඉතින් මේ ටිකත් හීනියට කපා ගමුකෝ අපි. තක්කාලි ගෙඩි දෙකක් විතර තමයි මම හීනියට ලියාගත්තේ. ඉතින් ගහෙන් කඩාගත්තු දෙහිත් තියෙනවා. ඉතින් මේ ටික අපි භාජනයකට දාගෙන හොඳට අතගා ගන්න ඕනේ. එතකොට තමයි අපේ තක්කාලි සම්බල් එකේ රස වැඩි වෙන්නේ. අද මම දෙහිකට දෙකක් විතර දාගන්නවා. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට අවශ්‍ය පදමට අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් දාගෙන ඒකට මම පහේ වර්ග ටික දාගන්න තමයි යන්නේ. මේකට මම අද ගම්බිරිස් කුඩු ඒ වගේම ලුණු කුඩු මිරිස් වගේ දේවල් ටිකක් තමයි දාගන්නේ. එහෙනම් අපි ඒ ටිකක් දාගෙන හොඳට අතගා ගමු. ඉතින් අද මම කෑම හදාගන්නේ දෙන්නෙක්ට සරලන ආකාරයට. ඉතින් ඔයාලට මේ දේවල් අඩු වැඩි කළා මේ කෑම හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න දෙහි දියරත් දාගමුකෝ. අද මම දෙහිගෙඩි දෙකක් විතර තමයි යූස් කරේ. මේ ටිකක් දාලා අපි හොඳට කලවම් කරගමු. ඉතින් කලවම් කරගෙන අපේ දවල් ආහාරය හදාගන්න තමයි මේ හදන්නේ. දැන් ඉතින් භාගයක් ඉදිරියට හැදිලා ඉවරයි. මේ ටික අතට කලවම් කරගත්තට පස්සේ අපිට තියෙන්නේ අපේ දවල් කෑම එක කන්න. තියෙන රසට. ඉතින් මේ තියෙන්නේ අපේ දවල් කෑම එක. ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝටම ස්තුතියි. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.